කොහමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මට හිතුණා අද ඊවිනිං ලොග් එකක් කරන්න. ඉතින් මම ඊවිනිං ලොග් එක කරන්න ගත්ත විතරයි අපේ පැත්තට හොඳටම වහින්න ගත්තා. ඉතින් මම මගේ ප්ලෑන් එකේ විදියට වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මම මුලින්ම කරේ වොෂ් එකක් දාගන්න එක. ඉතින් මම ඉක්මනට ගිහලා වොෂ් එකක් දාගෙන කාමරේට ආවා. පස්සේ මම ඇඳුමක් ඇඳගෙන මම මුලින්ම මගේ ස්කින් කෙයාර් රූටින් ටික කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මට කරන්න ක්ලාස් එකේ වැඩ ටිකක් තිබුණා. හැබැයි මම ඊට කලින් මුලින්ම කරේ පහන තියලා කන්න මොනවා හරි හදාගන්න එක. ඉතින් රැට අම්මු යන හින්දා මම ඉතින් හිතුවා සිම්පල් මොනවා හරි හදාගන්නවා කියලා. ඉතින් මම ඊට පස්සේ සමපෝෂ පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුණා. මම ඊට පස්සේ ඒ ටික කෝප් එකට දාලා ඒකට ලුණුයි සීනි කිරිපිටි ටිකකුත් දාලා උණු වතුර ටිකකුත් දාලා හොඳට මික්ස් කරගෙන ආසම විදියට සම්පෝෂ ටිකක් හදාගත්තා. සම්පෝෂ ටික හදලා මම කාමරේට යද්දි තමයි මට මතක් වුණේ දෙයිනේ කාමරේ පිස්සන් කොටුව වගේ. මම ඊට පස්සේ මුලින්ම කෑම එකත් එහෙමම තියලා ඇඳ හදන්න පටන් ගත්තා. ක්ලාස් එකේ වැඩ ටික කරන්න ඕන හින්දා මුලින්ම පොත් මේසෙ අස් කරගෙන අවශ්‍ය පොත් ටික විතරක් මේසුලින් තියාගත්තා. මම අනිවාර්යෙන් වතුර බෝතලයක් මේසුලින් තියාගන්න. මොකද පාඩම් කරද්දී අනිවාර්යෙන් වතුර බොන්න. ඒ වගේම වට අවශ්‍ය හයිලයිට් පෑන් පැන්සල් සේරම වගේ මේසුලින් තියාගන්න. මොකද නැකිට යන්න එපා පාඩම් කරන්න ගත්තට පස්සේ එක එල්ලේ පාඩමට ඔළුව තියාගෙන ඉන්න එක තමයි හොඳම දේ. එතකොට තමයි අපේ මොළේට පාඩම හොඳට යන්නේ. ඊට පස්සේ මම පාඩම් කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් පාඩම් කරද්දී මගේ මේසෙ පිළිවෙලට තියෙන්න ඕනි. නැත්තම් මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මම මුලින්ම කරේ ඊට පස්සේ පොත් පෙරලලා බලලා මට තියෙන වැඩ මොනවද කියලා මුලින්ම මතක් කරගත්ත එක. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ කොලයක් අරගෙන මට තියෙන වැඩ ටික පිළිවෙලට මම to do list එකක් හදාගන්න. ඊට පස්සේ තමයි මගේ වැඩ ටික කරන්න මම මුලින්ම පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් ඔයා ස්ටඩි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පොත් මේසෙ පිළිවෙලට තියාගන්න වගේම ඔයාගේ පොත් පිළිවෙලට තියාගන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මට නම් පාඩම් කරන්නේ පිළිවෙලට තියෙන්න ඕනේ නැත්නම් ඒවා මතක හිටින්නේ නැහැ. ඉතින් මම පාට පෑන් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පොත්වල සාමාන්‍යයෙන් මට ඕන කියන විශේෂ දේවල් ටික විතරක් වෙනම කොළවල ලියා ගන්නවා. මේ පොතේ තියෙන විශේෂ දේවල් විතරක් මම වෙනම කොලයක ලියාගෙන මම ඒ වෙනම පාඩම් කරනවා. එතකොට ගොඩක් වෙලාවට අපේ මොළයට යන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ වගේම ඔයා ක්ලාස් එකේදී වැඩ කරන වෙලාවට විශේෂ දේවල් highlight කරන්න, පොත ලස්සන කරන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න ආස හිතෙනවා. සාමාන්‍යයෙන් මම නම් මට විශේෂ දේවල් හැම එකම highlight කරනවා වගේම මම ඒ ළඟින්ම මට විශේෂ දේවල් ඒ පොතේ ඒ අදාළ කරුණ ළඟින්ම මම ලියා ගන්නවා. ඔය තියන්නේ මම මගේ පොත් පිළිවෙලට තියාගන්න විදිය. ඉතින් ස්ටඩි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ විදිහට පිළිවෙලට වැඩ කරන්න. එතකොට ඔයාලට වැඩ කරන්න ආස හිතෙනවා. හරි. ඉතින් කොහොම හරි මම වැඩ කරන ගමන් මගේ සම්පෝෂකත් පොඩ්ඩ ඉවර වෙලා ඒකත් කොහොම හරි ගෑවා. සාමාන්‍යයෙන් මම වැඩ කරනට වඩා කරන්නේ කණ එක. ඉතින් කොහොම හරි මම පැය දෙකක් එක දිගට වැඩ කරා. ඉතින් සාමාන්‍යයෙන් පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වතුර බොන්න අමතක කරන්න එපා. මතක තියාගන්න. පාඩම් කරන වෙලාවට වතුර බෝතලයක් ළඟ තියාගන්න. ඒක පාවිච්චි කරන ගමන් වැඩ කරන්න. එතකොට ඔයාලට වැඩ කරන එක පහසු වගේම වගේ මොළයට ඒක මාර රිලැක්ස් එකක්. අද දවසට මගේ වැඩ ටික ඉතින් පොඩ ඉවර වීගෙන යනවා. ඉතින් මගේ vlog එකත් මෙතනින් ඉවර කරනවා. එයත් මේ වගේ ස්ටඩි logs බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලපුවාට thank you. bye.